කොරියන් එක්සෑම් එකෙන් ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු පහක් තමයි මේ තියෙන්නේ. බලන්න මේ ප්‍රශ්නේ ඔයාටත් කරන්න පුළුවන්ද කියලා. ඊ සරමි පත්ගෝසිපන් ඉම්ගමන් ඔල්මයිම්නිකා මේ පුද්ගලයා ලබා ගැනීමට කැමති වැටුප කොපමණද කියලා තමයි මේ අහන්නේ. ඉරියොක්සෝ කියලා කියනවා CV කියන එකට. අපි රැකියාවක් අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන අයදුම් පත්‍රයේ තියෙන අපේ විස්තර සඳහන් කරලා අන්න ඒකට තමයි CV කියලා කියන්නේ. සොන් මියොන් කියලා කියනවා සම්පූර්ණ නමට. මෙතන තියෙන්නේ මේ අදාළ පුද්ගලයාගේ නම. ජේජොන් හක්රියොක් කියලා කියනවා ලබාගත් ඉහළම අධ්‍යාපන සුදුසුකම කියන එක. ඉහළම අධ්‍යාපන සුදුසුකම කියන එක තමයි මේ තියෙන්නේ. අධ්‍යාපන සුදුසුකම මෙතන සඳහන් කරලා තියෙනවා හංගුක් තේහක්යෝ කොරියානු විශ්වවිද්‍යාලයක සේමු හෙක්වෙක්වා බදුහා ගිනුම් චුරොප් කියන්නේ උපාධිය. කොරියානු විශ්වවිද්‍යාලයක බදුහා ගිනුම් පිළිබඳ උපාධියක් තියෙනවා මෙයාට. කියොන් රියොක් කියලා කියනවා රැකියා පළපුරුත්ත. එතකොට මෙතන තියෙනවා කොච්චර කාලයක් මෙයා මේ රැකියාව කරාද කියන එක. රැකියාව මොකද්ද? සමිරේ කේ පොබින් ඉන්තොන් කන්මු. සමිල් කියලා කියන්නේ මෙතන මේක තියෙන නමක්. හෙග්පේ පොබින් කියලා කියන්නේ මූල්‍ය සමාගම කියන එක. ඉන්තොන් කන්මු කියලා කියන්නේ ඉන්ටර්න් කියන එක. ඉන්ටර්න් වැඩ කරලා තියෙනවලු. මෙන්න මේ මාස කිහිපෙ. ඊට පස්සේ මෙතන තියෙන්නේ උපන්දිනය. මේ තියෙන්නේ යව සම්බන්ධ කරගන්න තියෙන දුරකථන අංකය. එතකොට අපිට වැදගත් කොටස තමයි මේ තියෙන්නේ. චිවොන් බොන්යා. චිවොන් බොන්යා කියලා කියනවා අයදුම් කරන ශේෂ්ත්‍රය. චෙමු ගුවන්ඩ කියලා කියනවා මූල්‍ය කළමනාකරු කියන එකට. හේමන් යොන් බොන් කියලා කියනවා අපේක්ෂිත වැටුප කියන එකට. බලාපොරොත්තු වෙන වැටුප. එතකොට මෙතන සඳහන් කරලා තියෙනවා නෙක්වේ තාරම් කියලා. අභ්‍යන්තර නීති ප්‍රකාරව. එහෙම නැත්නම් අභ්‍යන්තර නීති රීති වලට අනුව කියලා තමයි තියෙන්නේ. බලමු උත්තර 4. චෙමු ගුවන් රිම්නිදා මූල්‍ය කළමනාකරු. නෙග්වේ තරම් නිදා අභ්‍යන්තර නීති ප්‍රකාර අනුව කියන එක. ඒ උත්තරේ හරි. සෙමු හෙග්ගෙක්වා චොරොප් ඉම්නිදා බදුහා ගිනුම් පිළිබඳ උපාධිය. නෑ එකක් නෙමෙයි එකක් වැරදි. ඉන්තොන් කන්මු කියලා කියන්නේ ඉන්ටර්න් වැඩ. එහෙනම් ගැලපෙන උත්තරේ අංක 2.